ඔයා අලුත් මොබයිල් ෆෝන් එකක් ගන්නකොට ඔයාගේ කැමරා එකේ මෙගාපික්සල් ගණන ඒ වගේම ස්ටෝරේජ් එක RAM එක වගේ දේවල් බලනවා ඇති. හැබැයි ඉතින් මොබයිල් ෆෝන් එකක පර්ෆෝමන්ස් එකට ලොකුම බලපෑමක් කරන්නේ ඒ මොබයිල් එකේ තියෙන ප්‍රොසෙසර් එක. ඉතින් ඔයාලා මේනකොටත් අර RAM එක ස්ටෝරේජ් වගේ දේවල් ගැන ලොකුවට හිතුවත් ඔයා හිතුවද මේ මොබයිල් ප්‍රොසෙසර් එක ගැන? මොබයිල් ප්‍රොසෙසර් එක තමයි මොබයිල් ෆෝන් එකක වැදගත්ම දේ. ඉතින් අපි අද වීඩියෝ එකෙන් කතා කරනවා මෙන්න මේකේ මොබයිල් ප්‍රොසෙසර් එක ගැන සම්පූර්ණයෙන්ම. මේ මොබයිල් ෆෝන් එකේ තියෙන මේ ප්‍රොසෙසර් එක කියන්නේ මොකක්ද? අයින් මෙච්චර ප්‍රොසෙසර් එක වටින්නේ. ඒ වගේම CPU එක කියන්නේ මොකක්ද? ඔයාගම ගේමින් වලට පාවිච්චි කරනවා නම් ගේම් වල GPU එක කියලා කියන්නේ මොකක්ද? ඉතින් ප්‍රොසෙසර් එක මේ ගේමින් වලට කොච්චර වැදගත් වෙනවද සහ ෆොටෝ එඩිටින් වීඩියෝ එඩිටින් වගේ දේවල් කරනකොට මේ ප්‍රොසෙසර් එක කොච්චර වැදගත් වෙනවද සහ ඔයා කොහොමද හරියටම ප්‍රොසෙසර් එක තෝරගන්නේ කියලා අපි අද වීඩියෝ එකෙන් කතා කරනවා. වීඩියෝ එක ලයික් කරන්න, ඒ වගේම කමෙන්ට් කරන්න, වීඩියෝ එක හොඳ නම් ෂෙයා කරන්න, ඒ වගේම මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අපි නම් මුලින්ම බලමු මේ ප්‍රොසෙසර් එක කියන්නේ මොකක්ද කියලා. ඉතින් මම කලින් කිව්ව විදිහටම මේ ප්‍රොසෙසර් එක කියලා කියන්නේ ඔබ ෆෝන් එකේ වෙන්න පුළුවන්, PC එකේ වෙන්න පුළුවන්. ඉතින් මම දැන් කඩේකුර කතා කරන්නේ මොබයිල් එකකින්. දව මොබයිල් එකකින් ගන්න මේ මොබයිල් එකේ තියෙන ප්‍රධානම කම්පොනන්ට් එක. උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් මේ මොබයිල් එකේ තියෙන මොලේ. ඉතින් මේක තමයි මේ ප්‍රොසෙසර් එක කියලා කියන්නේ. මොබයිල් එක ප්‍රොසෙසර් එක නැතිවොත් එම ෆෝන් එකේ කිසිම වැඩක් අපිට කරගන්න බෑ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලනවා මේ වීඩියෝ එකට යම් අදහසක් තියෙන නිසා මම what is a processor මොකද ප්‍රොසෙසර් එක කියන එක ගැන මම වැඩිදුර පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඉතින් මේ ප්‍රොසෙසර්ස් වර්ග ගොඩක් තියෙනවා. MediaTek, Apple, Snapdragon වගේ ගොඩාක් ප්‍රොසෙසර්ස් වර්ග තියෙනවා. ඉතින් මේ ප්‍රොසෙසර්ස් එක එක විදිහේ ෆීචර්ස් අපිට බලා ගන්න පුළුවන් මේ ප්‍රොසෙසර්ස් වල. ඉතින් ඔයාගේ කාර්යයන් වලට පුළුවන් මේ ප්‍රොසෙසර්ස් තෝරගන්න. ඉතින් මේ ප්‍රොසෙසර්ස් කොහොමද තෝරගන්නේ කියලාත් අපි අද වීඩියෝ එක කතා කරනවා. මේ සාමාන්‍ය වීඩියෝ එඩිටින්, ෆොටෝ එඩිටින් වගේ ඒ වගේ දේවල් කරනවා නම් ඔයා Snapdragon වගේ පැත්තක යනවා නම් හොඳයි ප්‍රොසෙසර්ස් ගැන. ඉතින් මේ ගැන සම්පූර්ණයෙන්ම වීඩියෝ එකේ අන්තිමටම පැහැදිලි කරන්නම්. ඉතින් ඔයාලට හොඳ දැනුමක් තියෙන මේ RAM එක ගැන. ඉතින් අපි මොකක් හරි උදාහරණයක් විදිහට බලමු. අපි දැන් මේකට වීඩියෝ එඩිට් කර ඉන්නවා. මේ වීඩියෝ එක එඩිට් කර ඉන්නකොට ඒ වීඩියෝ එකේ එඩිට් කරලා තියෙන ඒ తాවකාලික දේවල්, තාවකාලික විතර ගබඩා කරගන්න මෙන්න මේ කියන RAM එකේ. ඉතින් RAM එකෙන් මෙන්න මේ කියන දේවල් තාවකාලිකව ගබඩා කරගන්න එක විතරයි. නමුත් ප්‍රොසෙස් කරන්නේ ප්‍රොසෙසර් එකෙන්. ඉතින් ප්‍රොසෙසර් එකක් වැදගත් වෙන්නේ යන්නේ ඒකින්ද. ඉතින් මේ වලට පේන්නේ හොඳ ප්‍රොසෙසර්ස් ඉදිරිපත් කරලා දුන්නා. ප්‍රොසෙසර්ස් අපිට ලබා ගන්න පුළුවන් හොඳ සමාගම් 3ක්. ඉතින් මම මේ ප්‍රොසෙසර්ස් ගැන වීඩියෝ සීරීස් එකක් විදිහට ගෙන තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම වීඩියෝ එක බලලා ගොඩාක් ස්තුතියි. ඉතින් මම මේ වීඩියෝ එකේ කතා කරේ ප්‍රොසෙසර්ස් ගැන දලා අදහසක් තියෙන තමයි මම කටයුතු කරේ. ඉතින් අපි ඊළඟට කතා කරමු මේ ප්‍රොසෙසර් තෝරගන්න කොහොමද, GPU, CPU වගේ තවත් තොරතුරු අපි ඊළඟ වීඩියෝස් වලින් කතා කරමු.